අද මම මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ජීවිත රටාව සහ ආහාර රටාව ඒකේ අපි නැවත සිතා බැලිය යුතු ද ඒ රටාව අපි අපගමනයක් වෙලා තියනවාද අපි යහමගට ඇවිල්ලා තියනවාද කියලා. ඒක ගැන යම්කිසි විද්‍යාත්මක අවබෝධයක් ලබා දීම තමයි මගේ මේ වීඩියෝවේ බලාපොරොත්තු මට මේ හම්බ වුණා ඒ හොස්පිටල් එකේ මට යාළුවෙක් පෙන්නුවා අර යන ඉනුට් එක්කෙනෙක් කියලා. ඉනුට් කියන මේ වර්ගයක්. ඒගොල්ලෝ නොදර්න් කැනඩා ඉන්නේ. ගොඩාම සීතල පැතිවල -45 -50 වගේ ටෙම්පරේචර් එකක් තියෙන පැතිවල ඉන්නේ. එයා මේ ඇඳුම පෙන්නනවා ටික මෙයා ඉනුට් එක්කෙනෙක්. එයා කියන මේගොල්ලන්ගේ ට්‍රැඩිෂන්ස්, ඒගොල්ලන්ගේ කල්චරල් රටාව ඒගොල්ලෝ එච්චර එහෙම වෙනස් කරන්න කැමති නැති අය. ඉනුට්ස්ලා. එතකොට ඕක මගේ ඔළුවේ තිබුණා මේ ඊයේ පෙරේදා මට අපේ ඉන්න මගේ යාළුවෙක් ඉන්නවා නේටිව් නේටිව් කෙනෙක්. එයා කිව්වා මට මේ මම නිකන් ඇහුවා අර ඉග්ලූ ඉෆෙක්ට් එක. මගේ ඔළුවේ තියෙන ඉග්ලූ ඉෆෙක්ට් එක කියන්නේ අපේ ෆ්‍රිජ්ස් වල ඩීප් ෆ්‍රීසර් එකේ හොඳට මස් එහෙම හොඳ නිකන් යකඩ වගේ ගල් වගේ හොඳට හැදෙනවා. හැබැයි අර අයිස් බැඳිලා වටේටම අයිස් බැඳුනාන් පස්සේ අරක නිකන් ගල් නෙමෙයි සොෆ්ට් වෙනවා. ඒ කියන්නේ ඒකේ ටෙම්පරේචර් එක ඇතුලේ බිඳුවටත් වඩා අඩු වෙනවා. වැඩි වෙනවා බිඳුවට සහ ඊට ප්ලස් වෙනවා. එතකොට මෙන්න මේ ඉෆෙක්ට් එක නේද සර්වයිවල් ඉෆෙක්ට් එක කියලා මම යාළුවගෙන් ඇහුවා. ඒ -45 වල ඉන්න අය. -45 ඒගොල්ලෝ ඇතුළේ ටෙම්පරේචර් මං හිතුවේ 0 වලට ඒ ගන්න කියලා. පොඩ්ඩක් ප්ලස් කරගන්නවා කියලා. මේ අයිස් වල නෑ එහෙම නෙවෙයි මේක ඊට වඩා වැඩි ගොඩක් තියෙනවා කියලා මට ඇඳලා පෙන්නුවා ඒක. මේක වැඩ ගොඩක් තියෙනවා කියලා ඇඳලා පෙන්නුවා. නෑ ඊටත් වඩා මේක ඉවෝල්ව් වුණා කියලාත් කිව්වා 1000 years කියලා. එහෙමත් මට කිව්වා. එතකොට මගේ ඔළුව ගියා මේ ඉවෝල්ව් කියන එකට සහ ඒ ටෙම්පරේචර් එකල ගන්න විදිය සහ ඒගොල්ලෝ එන්ට වෙන්නේ මේ පල්ලෙහා තියෙන උමගකින්. ගෙදරට එන්ට වෙන උමගකින්. ඒතර මේ උමගේ පරමාතරම ගොඩක් දේවල් මගේ ඔළුවට ආවා. එතකොට මම හිබැලුවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙමනම් අපි මේ ගැන ඉගෙන ගන්න ඕනේ කියලා මගේ ඔළුවට ආවා. ඉනුස්ලා ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ගොඩක් හයි ප්‍රොපෝෂන් එකක් අපේ එනර්ජි යූස් කරන්නේ බ්‍රේන් එකේ. 25%කටත් වැඩි. අපේ මුළු එනර්ජි එකෙන් මේක බ්‍රේන් එක යූස් කරන එච්චර. ගොඩාක් වැඩි. මේකට ග්ලූකෝස් තමයි මේ එනර්ජි වලට මේක. ඒතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඔළුවට ආව මම බැලුවා මොකද්ද? මේ ඉනුට් අය ඒව නැහැ කන්නේ නැහනේ. ඉනුට් අයට කොහෙද කාබෝහයිඩ්‍රේට්? ඒගොල්ලන්ට ඉන්නේ සීල් මත්ස්‍යෝ ඉන්නවා. අර කැරිබෝ කියන මං හිතන්නේ පිනිමුවාද ඔයද කියන්නේ. පිනිමුවා ඊළඟට මාළු ಜಾති ඊළඟට හිම වලහ ඒ වගේ සත්තු දඩයන් කරගෙන තමයි ඒගොල්ලෝ මේ ආහාර ගන්න. තමන්ගේ ආහාර වෙන්නේ ඒක. ඒ වේල්ස්ලා ඒව තමයි ආහාර වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මස්. එතකොට මොකද්ද මේ වෙන්නේ කියලා මට ඔළුවට ආවා. එතකොට මේ ග්ලූකෝස් සප්ලයි එකක් අපිට ඕනේ කියලා අපේට උගන්වනවා. එතකොට මේගොල්ලෝ ඒ ග්ලූකෝස් නැතුව කොහොමද මේක වෙන්නේ කියලා. මේ ඉනෝට්ලට සමායකයේදී විතරක් ওই පොඩි ගස් වලින් අර මේ බෙරි වගේ ඒවා කනවලු. සමහර ගස් ಜಾති වල තියෙන නිකන් මේ පලාවර්ග වගේ ඒ වගේ ඊළඟ සී ෆුඩ්ස් එහෙම ගන්නවලු. සී ෆුඩ්ස් කියන්නේ එහෙම. එච්චරයි දින කාබෝහයිඩ්‍රේට් ගන්න. එතකොට තර්දුරටත් මේක ගැන හොය ඉන්නකොට මේ අයගේ බ්‍රේන් එක අර අපි කියන විදිහට ග්ලූකෝස් නෙවෙයි ෆැට් වලින් දුවන විදිහට හදාගෙන තියෙනවා. ග්ලූකෝස් වලින් නෙවෙයි ෆැට් වලින් හැදිලා තියෙනවා. කොටසක් අපෙත් එහෙම තමයි. අපි නොදැනගෙන හිටියට. එතකොට ඒකට හේතුව මේ කීටෝන්ස් ඒක නියුට්‍රිෂනල් කීටෝන්ස් මේ කීටෝන්ස් ෆැට් මේ දහනය වුණාම තෙල් ලිපිඩ්ස් කීටෝන්ස් හැදෙනවා මේක හරි විසයි
ඒතර මේ විශ්ව එක කොහොමද පාලනය කරන්නේ? ඒගොල්ලන්ගේ තියෙනවා ඉනුට්ලගේට තියෙන ආක්ටික් වේරියන්ට් ඔෆ් ජීන් කියලා මේක ජානයක් තියෙනවා. මේ ඒක CPT1A කියලා ජානයක් හොයාගත්ත මේගොල්ලන්ගේ. මේගොල්ලන්ගේ CPT1A කියලා ජානයක් හොයාගත්තා. ඒ ජානයෙන් කරන්නේ අර බ්‍රේන් එකට නිකන් ටොක්සික් ලෙවල්ස් වලට යනකම් කීටෝන්ස් හැදෙන්නේ නැහැ. ෆැට් මේ ඔක්සිඩේෂන් එක කන්ට්‍රෝල් කරනවා මේකේ. ෆැට් වල දහනය කන්ට්‍රෝල් කරනවා. කන්ට්‍රෝල් කළා ඒක යම්කිසි පිළිවෙලකට බ්‍රේන් එකට පුරුදු කරනවා. පුරුදු වෙලා තියෙන්නේ. එහෙමයි ඒගොල්ලෝ ඒක කරගන්නේ. මේගොල්ලෝ අනිත් එක ඔය විටින් විට මොනවා හරි කාබෝහයිඩ්‍රේට් මොනවා හරි ගත්තොත් සමයකේ සමහරලාට බොහොම පොඩ්ඩයි 100%ක්වත් නැහැ. ඒක කාබෝහයිඩ්‍රේට් මීල් එක ගොඩක් රට 0 වලට කිට්ටු. එතකොට මේ කොහොමද වෙන්නේ? ඒගොල්ලන්ගේ තියෙනවා එන්සයිම්. මේ එන්සයිම් එකකට අවශ්‍ය කරන ඥානයක්. ඒ ඥානය මේ කියනවා TBC1D4 කියලා. ඥානය. ඒකෙන් කරන්නේ මේගොල්ලන්ට ග්ලූකෝස් මොනවාරි හම්බ වුණ ගමන් ටක් ගාලා ඒක සෛල වලට ගන්නවා. අය අතාරින්නේ නැහැ. දැන් ඩයබටිස් තියෙනවලු දැන් මොඩර්න් එකේ හින්දා ඩයබටිස් තියුණා වුණාට ෆාස්ටිං බ්ලඩ් සුගර් ගත්තාම මේගොල්ලන්ගේ මේ ෆාස්ටිං බ්ලඩ් සුගර් නෝමල් ලෝ ඉනුට්ලයි. ඒකට ඩයබටිස් තියෙනවා. මේ මතක කරන්නේ මම මේක ඩයබටිස් කියන්නේ මේ මිනිස්සු මේ ටවුන් වලට ඇවිල්ලා හදාගත්ත ලෙඩක්. ඩයබටිස් නෑ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන් වෙන ලෙඩ නෑ. එතකොට මෙන්න මේ කියන ඥාන දෙක ගැන ඔස්සේ මම තවදුරටත් හිතුවා තොරතුරු රැස් කරා. එතකොට මට තේරුම් ගියා මේගොල්ලෝ මේ කන්නේ ගොඩක් වෙලාවට ඔය මත්ස් මාළු වල හැම දෙයක්ම කනවා. ඒ හින්දා මේගොල්ලන් මේ ලිපිඩ්ස් එහෙම ඒගොල්ලෝ ගන්නවා මහ විශාල ප්‍රමාණයක්. ඒගොල්ලන්ගේ මීලේ ගොඩාක් ප්‍රෝටීන තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රෝටීන්ස් ගොඩක්ම වෙලාවට 125 35ක් විතර මේගොල්ලන්ගේ අවශ්‍ය කරන එනර්ජි ලබා ගන්නේ ප්‍රෝටීන්ස් වලින්. හොඳ හයි ක්වොලිටි ප්‍රෝටීන් මීට් වලින්. ඊළඟට ඒගොල්ලන්ගේ ෆැට් වලින් තමයි ඊළඟ මේ අවශ්‍ය කරන එනර්ජි ලබා ගන්න. ඒගොල්ලෝ බොහොම කොහන් කරනවා ආරේ මේ යනවා මහා ලොකු බඩ තියෙන අයනේ. නිකන් ඉන්න අය නෙවෙයිනේ. 45 to 60% විතරම 45%ක් විතරම ෆැට් වලින් ගන්න. ඒගොල්ලන්ට කාබෝහයිඩ්‍රේට් නැති තරන්නේ. තිබුණොත් මේ බොහොම නැති තරම්. අරකට ඒක 5ක් 20ක් අතර වෙනවා. ඒකත් වේරි වෙනවා. එතකොට ෆැට් වලින් ප්‍රෝටීන් වලින් තමයි මේගොල්ලෝ ගන්නෙ. එතකොට මෙන්න මේ தত্ত্বය තමයි අපි තේරුම් ගන්න ඕන. අපි ඉඳගෙන වෙජිටේරියන් කියලා කියනවා. අපි මේ මස් කන්න ඕන නැහැ කියලා කල්චර් එකට ආවා. අපි අර හිතුවේ නැති අපේ අවුරුදු 10 ගානක් තිස්සේ ඉවෝල්ව් වෙච්ච ජීන්ස් තියෙනවා අපේ අවුරුදු 10 අපි ඇඩැප්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රෝටීන් අධික ෆැට් අධික ආහාර වේලකට. අපි කාබෝහයිඩ්‍රේට් අධික ආහාර වේලකට නෙවෙයි අපේ ඥානමය සංයුතිය හැදිලා තියෙන්නේ. මේ ඉනුට්ලයි හොඳ උපරිමටම තියෙනවා අපේත් යම්කිසි මට්ටමකට එහෙම තමයි තියෙන්නේ. ඉනුට්ලගේ ඥානයෙන් සයන්සෙම උපරිම මට්ටමකට තියෙනවා. අපේ එහෙම නෙවෙයි තියෙන්නේ. එතකොට මෙන්න මේකේ ඊළඟ වැදගත්කම තමයි මේ ඉනුට්ස්ලා අර සමහර අය මේ කල්චර් එකේ මෙහෙම හිටපු අය සර්වයිව් වුණා. පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා මේ කැනඩාවේ මේ ටවුන්ස් වලට ආවම මෙන්න මේගොල්ලන්ගේ ඩයබටික්ස් රේට් එක 4-5 ගුණයක් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය පොපියුලේෂන් එකට වඩා. ලෙඩ වුණා. බඩවල් ආවා. ලොකු බඩගෙඩිය ආවා. අසනීප ප්‍රෙෂර් එක දියවැඩිය ඔය විදිහට වැඩි වුණා. එතකොට මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම වැඩි වුණේ මොකද?
මේගොල්ලන්ගේ අර මං කිව්වේ එන්සයිම් එකක් තියෙනවා කියලා ටක් ගාලා ග්ලූකෝස් ආව ගම මුරා ගන්න. ඒ එන්සයිම් එක වැඩ කරනවා. දැන් මොනවා හරි කෑව ගමන් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. මා විශාල ගණන් වලට කාබෝහයිඩ්‍රේට් සෙල්ස් වලට ගිහිල්ලා සෙල්ස් වල ඩිපොසිට් වෙනවා. මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ ආහාර රටාව වෙනස් වුණ ගමන්ම මහ විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ පෑවා. එතකොට මේකෙන් අපි ඉගෙන ගන්න ඕන මොකද්ද? අපේ ආහාරවල අපි මේ කාබෝහයිඩ්‍රේට් ගන්නවා ලංකාවේ මිනිස්සු පුදුම බත් පිඟානන්නේ කන්නේ. මේක අපේ පෝෂන් එකෙන් ගත්තාම 90ක් විතරනේ 90ක් 75ක්වත් විතරම ස්ටාර්චි ෆුඩ්ස්. අපි ස්ටාර්චි ෆුඩ්ස් හින්දා අපේ තියෙන අර ජානවල තියෙන එන්සයිම් රටාවට ලොකු චැලෙන්ජ් එකක්. ඒ චැලෙන්ජ් එක අපි ගන්නවා. එතකොට මේ ඒ වුණාට 20% විතරයිට ඩයබටිස් තියෙනවා ලංකාවේ. මේක ප්‍රශ්නයක් නේ. ඒකට හේතුව අර බත් පිඟාන ලොකුවට. අපි අපේ බත් පිඟානේ තියෙන ඒ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඇත්තටම අපි අඩු කරන්න ඕන. අපේ කල්චරලි එහෙම වුණාට 5%ක් 20%ක් වගේ ප්‍රමාණයකට බැරිම නම් 100% පුළුවන් නම් 5%කට. අපි අපේ කෑම වැඩියෙන්ම ගන්න ඕන ප්‍රෝටීන්ස්. ගොඩක් ප්‍රෝටීන්ස් ගන්න ඕන. ප්‍රෝටීන්ස් අපි ගන්න ඕන මේ 25 35ක් අතර ප්‍රමාණයක් අපේ ආහාර වේල. අපි තෙල් කෑම ගන්න ඕන 45ක් 60ක් විතර. අපි බය කරානේ දවස්වල තෙල් කන්න එපා heart attack අරගොල්ලන්ගේ නැත්තේ මොකද? ඒගොල්ලන්ගේ hearts ඔය ඩිසෙක් කරනකොට පෝස්ට්මෝටම් වලින් අර ඩිසෙක් කරනවානේ. ඒගොල්ලන්ගේ අර අතරෝස්ක්ලෙරෝසිස් කියන තත්ත්වේ නැහැ ආයුර්වේදස් වල. තියුණක් තියෙන්නේ බොහොම අඩුයි. ඒක අර ප්ලේට්ලට් එහෙම එකතු වෙලා ක්ලාක්ස් හැදිලා මේ එම්බෝලයි කියලා රෝමෝ කියන්නේ ක්ලොට්ස් හැදෙන මට්ටමට යන තරමට නැහැ. ඒතර මේ මිනිස්සු අර ෆැට් අච්චර අරගෙන ඒක කොහොමද කරගන්නේ? එතකොට අපි අර විදියට නොකෑවහම අපි පුළුවන් ගොඩාක් කාබෝහයිඩ්‍රේට් කෑවහම මේවා මේ තෙල් බවට පරිවර්තනය වෙනවා. තෙල් වලට පරිවර්තනය වෙනවා විතරක් නෙවෙයි මේ හින්දා අපේ සෛල වලට විෂ සහිත තත්ත්වයක් සිග්නල් කරන කාබෝහයිඩ්‍රේට් වැඩි වුණා. ග්ලූකෝස් වැඩි වුණා අපේ සෛල වලට විෂ සහිත තත්ත්වයක්. මේ හින්දා වැඩ දෙකක් වෙනවා. එකක් තමයි මේ සෛල විෂ සහිත තත්ත්වයක් කියලා දැනගත්තාම ස්ට්‍රෙස් එකක් කියලා වගේ ඒක පටන් ගන්නවා ප්‍රතිශක්තියක් නෙවෙයි. අපිට මොකක් හරි ෆාප්ෂට් එකක් වුණාම ඒක මුලින්ම කරන්නේ ප්‍රතිදේහ හදන එකනේ. ප්‍රතිදේහ හදලා ඇඟේ අසාධන තත්ත්වයක් ප්‍රදාහ තත්ත්වයක් ඇති කරනවා. ප්‍රදාහයක් වගේ තත්ත්වයක් ඇති කරනවා. ඒක මහා ලොකුවට උණ අරගෙන ඇඟ කැක්කුම් ඇවිල්ලා එහෙම පේන්නේ නැහැ. පේන්නේ නැති පොඩි මේ එකක් ඇති කරනවා. මේක ඇති කරනවා ඊළඟට මේ අනිත් විදිය තමයි මේ ස්ට්‍රෙස් එකකින්ද අපේ අර මෙන්න මේ සෛලේ මැරෙන්න හදනවා කියලා වගේ නිකන් ඩිස්ට්‍රක්ටිව් කියලා ස්ට්‍රෙස් මේ සිග්නල් එකක් එනවා. ඩිස්ට්‍රක්ටිව් කියලා. එන්නේ ඒ සිග්නල් එක ආව ගමන්ම මේ ඒ අදාළ දේ කරන්න ඇගේ හැදෙනවා එක එක රසායනික ද්‍රව්‍ය මේක මේ අසාධනය ප්‍රතිසාධනය හෝ මේ මොකක්ද අපි සිංහලෙන් කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන ඉන්ෆ්ලමේෂන් නේ මේ ප්‍රදාහ තත්ත්වය වැඩි දියුණු කරනවා මේකෙන්. ඊට අමතරව මෙන්න මේ අපි කාබෝහයිඩ්‍රේට් ගොඩක් ගත්තාම ඒවා මේවා ලිපිඩ් සෛලවල ලිපිඩ් සෛල තියෙනවනේ අපේ ඇඟ ඇතුලේ තියෙන මේ ඕගන්ස් වටේට තියෙනවා. ඒ සෛලවල තැම්පත් වෙනවා. ඒ සෛලවල තැම්පත් වෙලා වැඩි වුණාම මේක ලොකු වෙලා සෛල ඒකට ඔක්සිජනුත් මදි තරමට ලොකු වෙනවා. හුස්ම ගන්න බැරි තරමට සෛලයට හුස්ම ගන්න බෑ වගේ තරමට මේක ලොකු වෙනවා. එතකොට ඔන්න එනවා සිග්නල් එකක් එනවා මේකට හුස්ම ගන්නත් බෑ මේකේ දැන් ලෙඩ කියලා. අන්න එතකොටත් ඒකෙන් අසාධන තත්යකට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය තියෙනවා.
ඉන්ටර්ලියුකින් 6 අරම එක ටියුමර් නෙක්‍රොසිස් ෆැක්ටර් ඉන්ටර්ලියුකින් එක නම් වලින් හඳුන්වන මෙන්න මේවා සයිටෝකයින්ස් හැදෙනවා. එතකොට ඒවා හරි ඒක විසයි ඒක අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද මේකෙන් කරන්නේ කෙරිච්ච වැඩේ දැන් මෙතන අර අසාධන ප්‍රතිදහයක් තියෙන මෙන්න මේ ඒක ලොක් එකේ ඔෆ්සෙට් එකක් එනවා. ලොක් එක දැන් යතුරු දැම්මට ඇරෙන්නේ නැහැ. ලොක් එකේ මොකක් හරි මලකට බැඳලා වගේ එක්ක මොකක් හරි ඇණයක් කිර වෙලා කම්බියක් කිර වෙලා වගේ ඒ වගේ තත්ත්වයක් එනවා. ඒකට මේක ලොක් වෙනවා. ඒකට මේක හොඳට ෆිට වෙන්නේ නැතිකොට ඉන්සුලින් වල ඇක්ෂන්ස් කරන්න බෑ. ඒක ඇඟ දන්නේ නැහැ. පැන්ක්‍රියස් එක දන්නේ නැහැ. ඉන්සුලින් ඕගාලා හදනවා මේක හිතන්නේ අඩුයි කියලා ඉන්සුලින්. ෆීඩ්බැක් එකක් එනවනේ ඒගොල්ලන්ට. අනිත් පැත්තට ඒගොල්ලෝ හදනවා වැඩි. ඒතර ඉන්සුලින් විශාල වශයෙන් වැඩි වෙනවා. මේ වැඩිවීම තුළ එන විශාල ප්‍රතික්‍රියා තත්ත්වින්ද තමයි පස්සේ යම්කිසි කාලයකට පස්සේ අපිට ඩයබටිස් හැදෙන්නේ. ඒතර ටයිප් 2 ඩයබටිස් කියන්නේ මෙන්න මේ ඉන්සුලින් වැඩි තත්ත්වයක්. හැබැයි ඒකේ එච්චර ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒකේ අනිත් ක්‍රියාකාරීත්ව වලට යනවා. ඊළඟට මේ ෆැට් මේ විදිහට හැදිලා මේ ඉන්ෆ්ලමේෂන් එකම තමයි හේතු වෙන්නේ ලේ නහර ඇතුලේ තියෙන ස්මූත් ගතිය නැති වෙලා ඒකට නිකන් තුවාල වීමක් වගේ වෙලා එතන හැදෙනවා අර තුවාලයක් හොඳ වුණා වගේ මේ ඇතුලේ පොඩි මේ කැලලක් වගේ දෙයක්. ඒක තමයි ඇතරෝස්ක්ලෙරොසිස් කියන්නේ. අන්න ඒ ඇතරෝස්ක්ලෙරොසිස් හැදුවම තමයි ප්‍රෙෂර් හැදෙනවා, ස්ට්‍රෝක්ස් හැදෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඊළාට මේ heart attacks වලට යන්න පුළුවන්. මේක ඇතුලේ මේ ලේ කැටි ගැහිම වැඩි වෙනවනේ ඇතරෝස්ක්ලෙරොසිස් තත්ත්වය තියෙනකොට. එතකොට මෙන්න මේ தත්ත්වය උඩ තමයි මෙන්න මේකේ බේස් එක වෙන්නේ අපි ගන්න ආහාර වලින් කාබෝහයිඩ්‍රේට් වැඩි හින්දා ඒ හින්දා ඇඟ යම් ප්‍රතික්‍රියා කරනවා ඉන්ෆ්ලමේෂන් එකකට. ඉන්ෆ්ලේම් වෙනවා. අසාධනය ප්‍රදාහය. ඒක බෑ කියන්නේ ඇඟ පුරා පවතින නිදන්ගත ප්‍රතිශතයක්. ඒක තත්ත්වය තුළ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා එකක් හැදෙනවා. ඒකින් තමයි බඩගෙඩි එන්නේ වැඩිපුර. ප්‍රෙෂර් හැදෙන්නේ. ඩයබටිස් හැදෙන්නේ ඒකෙන්. මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය උඩ. ඒක මූලික අවස්ථා එක ඊළඟට. එතකොට අපි මොකද්ද කරන්න ඕන? එහෙමනම් මම කලින් කිව්වර ඒ ආහාර රටාව ගොඩක් වැඩි කරන්න ඕන. අර තියෙන අපේ කල්චර් එක වෙනස් කරපු ඒ ආකල්ප වලින් මිදිලා අපි පුළුවන් තරම් මස් ආහාරට ගන්න ඕන. මස් වල ගොඩක් හොඳයි ප්‍රෝටීන්ස්. මේ ඒවයින් තෙල්ලුත් හොඳයි. ඔය විශේෂයෙන්ම හරක් මස් වල ලංකාවේ ඔය ග්‍රාස් ෆෙඩ් ඒවයි මේ තියෙනවා හොඳට මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් කියන ඊළඟ අපිට මාළු එහෙමත් ගොඩක් තියෙනවා ආල්මන්ඩ්ස් සාලය එහෙම ඒව කන්න පුළුවන් නම් ඒවයි තියෙනවා ඔමේගා 3 ගොඩක්. ඔමේගා 3 තමයි අපේ මේ ඉන්ෆ්ලමේෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් හොඳම මේක. මේ ඉන්න තත්ත්වය කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න ඕන තමයි. මේවත් වෙන ෆැට් ගන්නකොට ඔමේගා 3 වැඩිපුර ටිකක් ගන්න වෙනවා. ඒ කියන්නේ ඔමේගා 3 ඔමේගා 6 අතර අනුපාතය 3 එකක් තියෙනකොට ඔමේගා 6 තියෙනවන වැඩිම ගාන 4යි. ඊට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ අපි ඔය මේක එක ඔයිල් වර්ග මේ ගන්නනේ සෝයා ඔයිල් අරම ඒව හොඳ නැහැ. ඒවයි ගොඩාක් ඔයිල් තියෙනවා. ඊළඟට මේ ඌරු මස් වගේ ඒවයි ගොඩක් තියෙනවා මේ ඔමේගා 3 නොවන ඔයිල් ගොඩක් තියෙනවා. ඒතර අපි ඒව බොම් කන්ට්‍රෝල් එකේ අපි අරගන්න ඕන. අරගෙන මේ විශේෂයෙන්ම හරක් මස් වල අර ඔමේගා 3-6 ප්‍රොපෝෂන් එක තියෙන 1.5 එකයි වගේ. මේ 1.5 වගේ. මේ වගේ 6 1.5 දෙක 2.1 ඒ වගේ. මොකද මේ තනකොළ කාලා හැදෙන මේ ගවයෝ හින්දා. අනේ ඒක ගොඩක් වැදගත්. ඒකට අපිට අවශ්‍ය කරන රෝගී තත්ත්වය ඇති කරගන්න අවශ්‍ය කරන ෆැට් හොඳයි අපේ රටේ තියෙන මස් වල. එළු මස් උනත් හොඳයි. සාමාන්‍ය විදිහට හැදෙන සත්තුන් කෙනේ. මේ එතකොට ඒක අපිට ගොඩක් වැදගත්. ඒ ෆැට් අරෝමේ ඕන. ඒකට තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. ඉනුට්ලා වගේ ඊට වඩා එච්චර එක්ස්ට්‍රීම් නැති උනට ඒ කිට්ටුවට යන විදිහට තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. අපි ඒක කරන්නේ. ඉනුට්ලා අනිත් එක ඒතර මිනරල්ස් අරෝමේ ඕනනේ. දැන් liver එකේ හරක් මස් වල liver එකේ තමයි විටමින් B12, විටමින් A වගේව තියෙන. ඒක සාමාන්‍ය මස් වල ඒක නැහැ.
සාමාන්‍ය. එහෙනම් අපි liver එකත් ගන්න ඕන. brain අරම හැමදේම. ඒ whole meat එකේ හැමදේම අපි ආහාරයට ගන්න ඕන. එතකොට අනිත් එකක් ඒගොල්ලෝ කරා fermentation කියන එක. මස් එහෙම ඒගොල්ලෝ ferment කරා. මේ fermentation එකේ වැදගත්කම තමයි බැක්ටීරියා හැදිලා සාමාන්‍ය බැක්ටීරියා දින හොඳ බැක්ටීරියා. මේ හොඳ බැක්ටීරියා අපිට එක්ස්ටර්නල් එළිය හදන්න පුළුවන්. හදලා යෝගට් වල එහෙම තියෙන ඒක. lactobacillus ඊළඟට ඔය කියන මේ බයිෆිඩස් කියලා එක විටමින් K2 වගේ එකක් හැදෙනවා. හරි වටිනවා ඒ ෆැට් ඒවා මේ ෆ්ලෝරා. ඒක ඒ මිනිස්සු දැනගෙන නොදැනගෙන ඒගොල්ලෝ ෆර්මන්ට් කිරීමක් කරා ඉනුට්ලා. කාලයක් තිස්සේ මේ තෙල් වලින් මේක කරයි මස් අපිට පුළුවන් ශාක ද්‍රව්‍යවත් ඒ විදිහට කරලා අපිට අපේ ශරීර චීස් වගේ ඒවා ඒක තමයි අපි මේ පැත්තට යන්න ඕන. ගියාම අපිට පුළුවන් ගොඩක් ඒ ෆැට් එහෙම හොඳට ෆර්මන්ට් කරනවා. කාබෝහයිඩ්‍රේට් මොන හරි එළවලු අරම ෆර්මන්ටේෂන් කියන එක තුලින් අපිට පුළුවන් අපේ හොඳ බැක්ටීරියා growth එකක් gut එක ඇතුලේ ඇති කරන්න. ඒ වගේම අපේ gut එකට අවශ්‍ය කරන්නේ ස්ටාර්ච් ඒවා නෙමෙයි. අපේ කාබෝහයිඩ්‍රේට් අපි ගන්න ඕන ඔය මුං ඇට, කඩල ඊළඟට ඔය පරිප්පු එහෙම ඒවා ඒ වයින් තමයි අපි පුළුවන් තරම් ඊළඟට පළතුරු ಜಾති වලින් ඒක soft fiber කියලා එකක් හදනවා. මේ fibers අපේ ඇඟේ නිකන් ඔහෙ තියන්නේ නැහැ. අර බැක්ටීරියා හොඳ බැක්ටීරියා වලින් මේ ෆයිබර්ස් වලින් හදනවා මේ ෆැටි ඇසිඩ් වර්ගයක්. ওই ෆැටි ඇසිඩ් ඇබ්සෝබ් වුණාම ඒක අර මං කලින් කිව්ව ඉන්ෆ්ලමේෂන් එකක් අසාධ්‍ය ප්‍රදාහ තත්ත්වයට විරුද්ධව ක්‍රියා කරනවා. හරි වැදගත් මේක. මේ විරුද්ධ විටවන්නේ විටමින් B12, විටමින් K2 අරම හැදෙනවාට අමතරව අන්න අර වගේ දේකුත් මේ හොඳ බැක්ටීරියා වලින් කරන. මෙන්න මේ අපේ ඇඟේ ඇතුලේ හොඳ ෆ්ලෝරා එකක්. ප්‍රෝබයෝටික්ස් කියන එක හරි වැදගත්. ප්‍රෝබයෝටික්ස් කියලා වෙනම ගන්න ඕනේ. ඔය මේ අපේ ප්‍රෝබයෝටික්ස් ගන්න ක්‍රම තියෙනවා. ඒව තමයි අපි අපේ ජීවන රටාව අපි යවන්න ඕන අපේ අතීතයට. ඒ ඊළාට එක්සර්සයිසස් කියන්නේ පොඩ්ඩක් කියන්න ඕන. එක්සර්සයිසස් අපි කරන්න ඕන. අපි මේ ඇවිදීම, බයිසිකල් පැදීම වගේ ඒවා කරනවා නම් හොඳයි. ඉතින් කරෙන්නේ නැහනේ. බයිසිකල් පදින මිනිහා දුප්පතා කියලා ගන්නවා. එක්ක පිටිපස්සේ එන වාහනයක් හප්පනවා. බයිසිකල් පැද ගන්න බෑ. අපි ඒ විනාඩි 150ක්වත් සතියකට බයිසිකල් වැදිනවා ඇවිදීම කරන්න ඕන. ඒ වගේම අපි හොඳ මේ අර රෙසිස්ටන්ට් එක්සර්සයිසස් කරන්න ඕන. ඔය නූට්ලා එහෙම නිකන් දඩයන් කරත් ඒගොල්ලෝ ඒ එක්සර්සයිස් ටික ඇවිල්ලා ඉවරයි. අපි සාමාන්‍යයෙන් සෙෂන්ස් 3-4ක් විතර විනාඩි 20-30 වගේ මේ පොඩ්ඩක් අර බර උසුලන වගේ ව්‍යායාම කරන්න ඕන. බර උසුලන ඒවා නෙමෙයි. ඉතින් අපි ඉතින් ඒ වගේ පොඩි රෙසිස්ටන්ස් එක්සර්සයිසස් තියෙන පුෂ් අප්ස් මොනවද කියන්නේ. ඒ වගේ මේ ඒ වගේ එක්සර්සයිසස් උත් කරන්න ඕන. ඒකෝ මේ ඔක්කොම බැලන්ස් වුණාම අර අපේ ඇන්සෙස්ට්‍රල් අපේ තියෙන ඥානමය தත්ත්වයට සකස් වෙලා තියෙන தත්ත්වයට අපි එනවා. එහෙම නැතුව අපිට මේ ලයිෆ් එකේ අපි යන්නේ අනිත් පැත්තට. මම දැන් ප්‍රෙෂර් අරෝමියෝ ගැන විතරයි කිව්වේ. කැන්සර්ස් උනත් හැදෙනවා. ඒක මේ ඔය ඉන්ෆ්ලමේෂන් එක දිගට සදාකාලිකව තියෙනකොට අපේ ඇඟේ විශේෂයෙන්ම අවුරුදු 50 වගේ වුණාන් පස්සේ ඒක දිගටම හැදෙනවා. ඒකෙන් තමයි මේ ඩයබටිස් අරෝමියෝ ගොඩක් හැදෙන්නේ. දැන් ඒක ටිකක් පල්ලෙහාට ඇවිල්ලා. ළමයින්ටත් දැන් ඩයබටිස් හැදෙනවා. හේතුව මේ ඒගොල්ලෝන්ගේ මේ කාබෝහයිඩ්‍රේට් වලින් අර ෆැට් මේව කරන එක දැන් ටිකක් පල්ලෙහාට අඩු වයස අයටත් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝන්ගේ කායම රටාවෙන් හින්දා. ඔය කෝලා එහෙම ඉන්ට්‍රොඩියුස් කරපු රටවල් වල ඩයබටිස් රේට් එක පාට වැඩි වෙලා තියෙනවා. ඔය අර බර්ගර් කියලා කන ඒවා ඒකෙන් එනවා. එතකොට අපි ගොඩක් අපේ ෆාස්ට් ෆුඩ්ස් හින්දා ඔය තත්ත්වය ඇති වෙලා තියෙනවා. අපි දැන් මේක රිවර්ස් කරගෙන අපි යන්න ඕනේ එතෙන්ට. ඒ නිකන් සංකල්ප විතරක් තිබුණා ඇති ඔය රිවර්ස් කරලා ඔය යනවා කියන එක මේ අපේ රටේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මගේ යුතුයකමක් තමයි මේක කියන එක. ඒක හරි අමාරුයි මේ කල්චර් එක රුවිතට ගිහිල්ලා තියෙන. දැන් මේක හරියට හදලා ගන්න එක බොහොම අමාරුයි. හරි බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ අහන් හිටියට.